Hi, welcome to our YouTube channel, Purna and Shihanya Diaries. ලංකාවට යන්න හදන්නේ බෑග් ටිකත් ඔක්කොම ලෑස්ති කරලා හස්බන්ඩ් එනකන් ඉන්නවා. අද නංගිගේ බර්ත්ඩේ එක නංගිට බව සිද්දුවක් හැදුවා. හරිම ජොලි. මම්මයි ලිව්වේ. ඕගොල්ලොත් ඒක අහන්න TikTok එකේ තියෙනවා බලන්න. දැන් මේ බුදුන් වැන්ද එයාපෝට් යන්න පිටත් වුණා. අපි යන්නේ. බලන්නකෝ අල්ලෙන් වල ලස්සන. අපි මේ යශෝදයිලාගේ ගෙදර කාර් එක නවත්තලා යන්න හදන්නේ. එයාලා ඉතින් ආවා අපිව එයාපෝට් එකෙන් ඩ්‍රොප් කරලා යන්න. Thank you. ඉතින් තව වෙලාව තියෙන නිසා අපි ගියා කෑම කන්න කාලා පොඩ්ඩක් ඇවිත්දා. අපි මෙතනින් තාත්තලා දෙන්නට කේක් ගත්තා, නංගිලාට චොකලට්ස් ගත්තා. මේ පාර ශ්‍රී ලංකන් එකට තමයි ෆ්ලයි කරන්නේ. මට ඉතින් මේ පාරත් වින්ඩෝ ෂීට් එකක්ම හම්බුණා. අපිට කෑම හම්බ වුණා. ඉතින් දැන් තමයි මගේ සර්ප්‍රයිස් එක ලැබුණේ. දැන් ඩුබයි වෙලාවෙන් මධ්‍යම රාත්‍රී 12යි. දැක්ක නේද මට හම්බුණ කේක් එක සර්ප්‍රයිස් කේක් එකක්. මගේ වැලන්ටයින් එක අහසේ සමරන්න ලැබුණ එක මට හරිම සතුටුයි. මගේ ෆස්ට් වැලන්ටයින්. ඉතින් කොහොම හරි අපි ලංකාවට ආවා. ඉතින් අපි වැලන්ටයින් සමරුවේ ලංකාවට ඇවිල්ලා. ඔයගොල්ලන්ගේ වැලන්ටයින් එක කොහොමද සමරුවේ කියලා කමෙන්ට් එකක් දාන්න. බලන්නකො තාත්තලා දෙන්නගේ වැඩ. අපේ තාත්තා ඒ කාර් එක පහු කරගෙන යනවා. ඊට පස්සේ ඒ තාත්තා අපේ කාර් එක පහු කරගෙන යනවා. ඔහොම තමයි හයිවේ එකේ කෝලම් කරේ. ඊට පස්සේ අපි ගියා නංගිගේ බෝඩිමට ගිහිල්ලා විශේෂ දවසකට මට සාරි එකක් ගන්න ගියා. ගිහිල්ලා කෑම කාලා අපි ආයෙ හම්බ වුණා අපේ ගෙදරදී ඩිනර් එකට. ඊට පස්සේ ඉතින් ඒ දවස එහෙමම ඉවරයි. ඊළඟ දවසත් හරිම බිසි දවසක්. මේ මුළු සතියෙම හරිම බිසි. සාරි මහන්න ගිය ගමන් හදිස්සියේ දිනීවත් හම්බ වෙලා ඊට පස්සේ මගේ BOC කාඩ් එක්ස්පයර් වෙලා තිබ්බෙව්වත් හදාගෙන නාවින පන්සලට ගියා. මේ ඊළඟ දවස. ඒ දවසේ අපි උදේ පාන්දරින්ම අනුරාධපුරේ යන්න ලෑස්ති වුණා. අම්ම කොහමද අද ගමන? යන්නේ. රසම රස කෑම තියෙන කඩේකින් අපි උදේට කාලා අපි ඉස්සරෝම ගියේ ශ්‍රී මහා බෝධියට. අම්මයි මායි ඉතින් මේ ලොකු කතාවක්.
අපි 4 දෙනා ජාති 4කින් ලස්සන මල් පොකුරුත් අරගෙන ඊළඟට රුවන්වැලි සෑයට ගියා. In 500 meters, at the roundabout, take the first exit. ඉතින් දැන් මේ හදිසියෙම ආපහු යනවා. රඹුක්කන යන්න ඕනේ මගේ සාරි ජැකට් එක මහල ඉවරයි. ඒක ගන්න. ඒක අරගෙන මම මගේ යාළුවෙක්ව සර්ප්‍රයිස් කරන්න ගියා. එයාගේ අයියා කිව්වා දැන් මේ වෙලාවට එයා එනවා. පරිස්සමෙන් ඉරන් ගිහින් මම ස්ටේෂන් එකට ගියා හදිසියෙම බලන්න. හරිම බිසි දවස් ටිකකට තමයි අපි ලංකාවට ආවේ. මිස් යූ මුතු. ඉතින් ඊට පස්සේ ආපහු කුරුණෑගල ගියා. අපිට බෙහෙත් ගන්න තිබුණා. ඊපස්සේ ආයෙත් යන්න මදි අර ස්පීඩ් මදි මෙහෙම ගිහලා වැටිලා ආයෝ මෙයාට වැටෙන මොහොතට ඉතින් නෑ ගැඹුරු ඒ වගේ නේද. ඊළඟට අපි නෑදෑ ගෙවල් වලට ගියා. අපි ගෙනාපු චොක්ලට් ටික දෙන්න. මේ චූටි මාමා එයාගේ කුසිය ලස්සන කරලා අපි එහෙ ෆොටෝස් වීඩියෝස් අරගෙන ඒගොල්ලෝ හදපු කබානකටත් ගියා. ඒකෙත් ෆොටෝස් වීඩියෝස් තියෙනවා බලන්නකෝ. Even if we fall sometimes, we will rise and shine. दिल में शिहान्या रणतुंग We'll walk forever, near or far. We're close together. Time may change. මෙන්න මේක තමයි ඉතින් මගේ විශේෂම දවස. මගේ ග්‍රැජුවේෂන් එක. Writing stories as we go, chasing dreams the world will know. Dreaming of අම්මෝ through each day and හරි යටින් ගන්න මං කොන්ටිටි සර්වේ ටික්‍ර එකක් තමයි කරේ. මට ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා. ඒ වගේම කුරුණෑගල බ්‍රාන්ච් එකේ ගත්තොත් මං තමයි බැච් ටොප්. රෑට අපිට චූටි මාමලා දිහෙන් ඩිනර් හම්බ වුණා. ඉතින් වැලන්ටයින්ස් ඇන්ඩ් ග්‍රැජුවේෂන් BC වීක් එක ඉවර වෙන්න තමයි යන්නේ. අපි බෝධියට ගියා, මාස්පොත පන්සලට ගියා. ඊට පස්සේ අපි එයාපෝට් එකට ආවා. hold my hand. We'll walk forever, near or far. We're close. ඒත් ශ්‍රී ලංකන් තමයි අපි ආවේ. බලන්නකො අපිට එක්ස්පීරියන්ස් කරන්න ලැබුණ දේ. වැස්සක්. ඉතින් ෆ්ලයි කරන්න පටන් ගත්තම වැස්සක එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වුණා. හරිම ෂෝක්. ඉතින් බලන්නකො මේ ප්ලේන් එකත් තෙමිලා තියෙනවා. Chasing dreams the world will know. Dreaming of tomorrow's light. Smiling through each day and night. Even if we fall sometimes, we will rise and shine. වහිනවා.
මං ලංකාවෙන් එන්න කලින් ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා මැප් එකේ. පස්සේ අම්මලා අපිට කලින් ගෙදර ගිහින් තිබ්බා. ඊට පස්සේ බලන්නකො ඉතින් අපි ලෑන්ඩ් කරාට පස්සේ මැප් එකේ කොහොමද පෙන්වුවේ කියලා. අපි ගොඩක් දුරට ගිහිල්ලා. ඉතින් යශෝදයි ආවා අපිව පික් කරන්න. ඒගොල්ලෝ අපිට රස ඩිනර් එකක් දුන්නා. නිම්න ගොඩක් මහන්සියෙනුත් හිටියේ. යාටත් ගොඩක් බිසි දවසක් එදා. ඉතින් thank you යශෝදයි, thank you නිම්නා. අපිට හොඳට සැලකුවට සංග්‍රහ කළාට ගොඩක් thank you. we go, chasing dreams the world will know, dreaming of tomorrow's light, smiling through each day and night. Even if we fall sometimes, we will rise and shine. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. Stay safe. Bye.